ජීවිතේ බේරගෙන හදපු පොලොස් සම්බෝලේ. උඹලා මෙහෙම පොලොස් කාලා නැත්තම් ඇත්තටම වැඩක් නැහැ. උණ දේ මොකද්ද කියලා වීඩියෝ එක අන්තිමට තියෙනවා. ඊට කලින් මේක හදන විදිය බලහලා. හරිද? අපි ඉස්සෙල්ලාම පොලොස් ටික හොඳට ලුණු කහ දාලා තම්බ ගන්න ඕනි. ඉස්සෙල්ලාම අපි පොඩි ලුණුයි කූණුස්සුයි හොඳට බැද ගන්න ඕනි. හරිද? උඹලා ඔක කර ගන්න එපා. ඔන්න ඔය ගානට බැදගෙන. ගයිස් මම මේකට හීන් කොච්චි කරපිංචායි ලුණුයි ගම්බිරිසුයි දාලා ඔක හොඳට කොටා ගන්න. උඹලා ඔකට අමු මිරිස්සෙම දාගන්න එපා. හොඳ සැර කොච්චි දාතියක් ගනිලා. හොඳ ඊට පස්සේ අපි හොඳට උඹලා ටිකක් දාලා ඔක ආයෙ කොටා ගන්න ඕනි. මේ වීඩියෝ එක කරලා ගොඩක් කල් වුණාට ගහින් වැඩිච්ච එක ගෙදරට හංගන්න ඕන නිසා මම මේක දාන්න සෑහෙන කල් ගත්තා. ඔය පොඩි ලුණු ටික උඹලා ගොඩක් තලා ගන්නව හේවනේ මේ. හොඳේ. අම්මෝ ඔය මිරිස මාරම රසයි. හොඳේ ඊට පස්සේ අපි පොල් ටික දාලා ඔක හොඳට කොටා ගනින්න. ඇත්තටම ගයිස් මොකද්ද වාසනාවකට මම බේරුනේ. හොඳේ. ඊට පස්සේ අපි ඔය වංගෙඩියටම පොලොස් ටිකයි අර කූණිසු ටිකයි දාලා ඔක හොඳට කොටා ගනින්න. හරිද? උඹලා ඔක චොර චොප්පන් වෙන්නේ එහෙම කොටා ගන්නව නෙමෙයි. ඊට පස්සේ ඔක අතින් අනා ගනින්න බාගෙට කොටාගෙන. උඹලගේ ඇඟේ ලේ එහෙම අඩු වෙනා මේ සම්බොලේ තමයි උඹලට සුපිරියටම සෙට් වෙන්නේ. හොඳේ. උඹලා ඔක චොර චොප්පන් කර ගන්නව නෙමෙයි ලාවට අනා ගනින්න. හරිද? උඹලත් මං වගේ පඬිත නම් අයියා එපා කියද්දි කොස් ගහරණ කළ පොලොස් කැඩුවා වගේ උඹලත් එහෙම හදාගෙන කාලා. ඊට පස්සේ මදේ අයින් කරගත්තු තක්කාලි ගෙඩියෝගේ හොද්දට දෙහි දාලා මේක ලාවට අනලා ගයිස් කණ්ඩ තමයි තියෙන්නේ. මේක නම් සුපිරියක්. හොඳේ. උඹලට මේක කණ්ඩ ගත්තාම නවත්ත ගන්න හිතෙන්නේ නැහැ. හොඳේ. ඒ තරම් මේක රසයි බත් නැතුව නිකන් කෑව හැකි. උඹලා මගේ මොන රෙසිපි try නොකර සම්බොල රෙසිපි නම් අනිවාර්යෙන් උඹලා try කරන්න ඕනේ. උඹලට කියන්න නොදන්න පඬිත වැඩ නම් උඹලා කරන්න යන්න එපා මේ මං කරා වගේ. මට පොල් ගස් නම් හොඳට නැග්ග හැකි ඉස්කෝලේ යන කාලේ අඟල් පහේ යන පොල් ගහට ගහලා චූටියක් අත්ත එක කුරුම්බ කඩන්න ගියා. ඒක තාත්තට වෙලා හොඳටම ගුටි කෑවට පස්සේ ආයෙ ගස් නගින්න හිතුවේවත් නැහැ ගයිස්. හොඳේ. උඹලා නම් මේ වගේ අවදානම් වැඩ කරන්න එපා. මමත් ආයෙ කරන්නේ නැහැ. කොන්දන නොකඩි ජීවිතේ බේරුනේ මගේ පෙර වාසනාව. මගේ වාසනාවකට අනාගතේ ගහ උඩ රැඳුන්නේ. තාම කසාද බෙදලා නැහැ. බුදු අම්මෝ. එහෙනම් ඉතින් උඹලත් මේක හදාගෙන කාලා මේක මාරම රසයි. හැබැයි මං වගේ පඬිත වැඩ නම් උඹලා කරන්න යන්න එපා. මං ආයෙ කරන්නෙත් නැහැ. එහෙනම් හදාගෙන කාලා මයි යනවා.